ඔගොල්ලෝ ෆෝන් එකක් ගන්න යද්දී බැටරි එක නම් 5000 mAh කියලා බලනවා. එතකොට RAM එක නම් 8GB 12GB 4GB කියලා බලනවා. එතකොට ඔගොල්ලෝ කැමරාව නම් 100 megapixel 50 megapixel බලනවා. එහෙනම් එහෙම බලන්න එපා. ඒක බලන්න වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මෙගාපික්සල් ගාන කියන්නේ එක චෙක් බොක්ස් එකක් විතරයි. තව චෙක් බොක්ස් 6ක් විතර තියෙනවා. ඒ චෙක් බොක්ස් ගැන අපි අද කතා කරමු. ඉස්සෙල්ලම මං කියන්නම් පික්සල් එකයි මෙගාපික්සල් එකයි වෙනස මොකක්ද කියලා. පික්සල් එක කියන්නේ පොඩි 4S කොටුවක්. මෙගාපික්සල් එක කියන්නේ මේ 4S කොටු ලක්ෂයක්. මෙගාපික්සල් ගාන වැඩි වෙන්න එන එකම බෙනිෆිට් එක තමයි ඕගොල්ලොන්ට කවදාහරි ෆොටෝ එකක් ක්‍රොප් කරන්න ඕනි නම් නැත්නම් print කරන්න ඕන නම් මෙගාපික්සල් ගාන වැඩි ෆොටෝ එකක් තියෙන එක වාසි. blur වෙන්නේ හොඳ quality ෆොටෝ එකක් ගන්න පුළුවන්. crop කරලා ඊළඟට අපි කතා කරමු පික්සල් size එක ගැන. මේ පික්සල් size එක මනින ඒකකේ තමයි micrometers කියන්නේ. දැන් example එකකට ගත්තොත් 12 megapixel phone එකක් තියෙනවා 1.7 micrometer එක්ක. ආයි 48 megapixel phone එකක් තියෙනවා 0.7 micrometer එක්ක. මේ phone දෙක compare කරොත් හොඳටම low light photo capture කරගන්න පුළුවන් 12 megapixel phone එක 1.2 micrometer එක්ක තියෙන pixel size. ආයෙ ඔයගොල්ලෝ බලන්න ඕනේ එකක් තමයි sensor size එක. sensor size එක ලොකු වෙන්න ෆොටෝ එක light capture කරගන්න ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ෆොටෝ එකේ quality එක increase වෙනවා. ඊළඟට අපි කතා කරමු aperture එක. aperture එක තමයි ඔයගොල්ලෝගේ phone එකේ exposure එක කියන්නේ. ෆොටෝ එකේ brightness එක තීරණය කරන්නේ. ආයේ focus එක. මේක ඔයගොල්ලෝ spec sheet එක check කරද්දි මේකේ unit එක තමයි F numbers වලින් තමයි මේක බලන්න තියෙන්නේ. මේකේ අඩු F number එකක් තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. low F number එක. එතකොට low F number එකක් කියන්නේ wide angle capture කරගන්න. ඔයගොල්ලෝ ගන්න ඕනි low F number එකක් තියෙන ලොකු sensor එකක් තියෙන කැමරාවක්. එතකොට ඔයගොල්ලන්ට හොඳ images හොඳ low light images capture කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු අර පිටිපස්සේ round ගොඩක් තියෙන lenses ටිකයි zoom එකයි පිළිබඳව. ගොඩක් phones වල තියෙන්නේ primary කැමරාවයි ultra wide කැමරාවයි telephoto කැමරාවයි සමහර phone වල macro කැමරාවක් තියෙනවා. primary කැමරාව තමයි ගොඩක් phones හොඳටම focus කරන්නේ. මොකද ඒක තමයි ඔයගොල්ලෝ camera app එක open කරපු ගමන් එන කැමරාව. ආයේ ඔයගොල්ලෝ regularly photo ගන්න primary කැමරාව. iPhone companies ගොඩක් ලොකුම effort එකක් දාන්නේ ඒගොල්ලොන්ගේ primary කැමරාවට. ඊට පස්සේ ultra wide lens එක. ultra wide lens එක තමයි ඔයගොල්ලෝ හිතන්න උස building එකක් තියෙනවා. ඔකුන්ට ඒක එක shot එකේ ගන්න ඕනි කියලා. ඔයගොල්ලෝ ultra wide lens එකට ගිහිල්ලා ලොකු ප්‍රකාශයක් capture කරගන්න බලනවා. හරි ඔයගොල්ලෝ zoom out කරලා ගන්න ෆොටෝ එකක් එක පාට පිටිපස්සට ගියා වගේ අන්න ඒක තමයි ultra wide lens එක. ඊට පස්සේ telephoto lens එක. telephoto lens එකෙන් තමයි ඔයගොල්ලෝගේ phone කැමරාවේ zooming එක වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ spec sheet එකේ තියෙන මේ කොච්චර zoom කරන්න පුළුවන්ද. එතකොට මේ telephoto lens එකට අදාළ megapixel ගන්න 3x කියලා ගාලා තියෙනවා නම් මේක 3x එකෙන් පස්සේ zoom වෙන්නේ software එකෙන් quality අඩු වෙගෙන 3x වෙනකම් මේ lens එකෙන් zoom කරනවා. ඇත්තටම ඒක quality macro lens එක. macro lens එකෙන් තමයි ඔයගොල්ලෝ අර චූටි photos ගන්න චූටි insets ලගේ ඔය කූඹි වගේ insets ලගේ photo ගන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන macro එක. macro එක ගොඩක් phones වල එන්නේ මොකද මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ නැහැ practically. පොඩි fun fact එකක් තමයි අපිට මේ macro camera flagship phones වල බලා ගන්න බෑ. හැබැයි budget phones වල බලා ගන්නත් පුළුවන්, mid range phone වල බලා ගන්නත් පුළුවන්. ඒගොල්ලෝ ඒ වැඩේ කරන්නේ macro camera cheap. ඒ කියන්නේ පොඩි megapixel ගානක් එක්ක ඒගොල්ලෝ release කරන කැමරාව. ෆොටෝ එක usable නෑ. ඒක cheap හින්දා අර lenses ගාන වැඩි කරගන්න ඕනි. එතකොට මිනිස්සු attract වෙනවා වැඩි lenses ගාන වැඩි වෙයි. ඒ හින්දා macro camera use කරන
තියෙනවා කම්පැනිස්. මේක මාකටිං ට්‍රික් එකක්. මේකට අහු වෙන්න එපා. ආයි zooming ගැන කතා කරලා zooming වර්ග තියෙනවා 3ක්. මොනවද ඒ 3? ඩිජිටල් zooming, optical zooming, එතකොට periscope lens එකෙන් zoom වෙන එක. optical zooming කියන්නේ ඔගුන්ගේ ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් zoom කරන එක. ඒකේ කිසි මේ resolution අඩු එකක් වෙන්නේ ෆොටෝ එකේ. ඒ කියන්නේ ෆොටෝ එක ගත්තොත් ඇත්තටම zoom වෙලා තමයි ෆොටෝ එක වදින්නේ. ඩිජිටල් zooming කියන්නේ software එකෙන් zoom කරන එක. ඒකේ ඔයා zoom කරන ෆොටෝ එක crop වෙලා තමයි zoom වෙන්නේ. එතකොට ෆොටෝ එකේ quality එක අඩු වෙනවා. අපි ඒතකොට periscope lens එක පැත්තට ගියොත් මේක ඇත්තටම lens එකක් ඒගොල්ලෝ improve කරලා තියෙන zooming වලට. මේ periscope lens එකෙන් ඒගොල්ලෝ prism එකක් විදිහට light එක capture කරගෙන ගන්න අස්සේ ලොකු ටෙක්නෝලොජි එකක් එක හදපු lens එක තමයි periscope lens එක කියන්නේ. ඔය Samsung ලා හඳේ ෆොටෝස් එහෙම ගත්තේ periscope lens එක. periscope lens එක මම හිතන්නේ 10x වලින් තමයි ඒගොල්ලෝ ගත්තේ. එතකොට 100x පෙන්නුවේ 100x පෙන්නුවේ 10x වෙනකම් periscope lens එකෙන් zoom කරලා ඉතුරු ටික ඩිජිටල් zoom එකක් තමයි වුනේ. ඒ කියන්නේ periscope lens එකෙන් capture වෙන ෆොටෝ එක crop කරලා තමයි ඒගොල්ලෝ ගත්තේ. එතකොට quality ටිකක් අඩු වෙනවා. periscope lens එකේ අර quality වැඩි හින්දා ටිකක් quality එක අඩු වෙලා තමයි ෆොටෝ එක capture කරේ. ආයේ computer AI වලින් sharp කරලා තමයි picture එක දුන්නේ. හඳේ picture එක. ඒක තමයි Samsung ලා කරේ. ඒ කියන්නේ ෆෝන් එකකට capability එකක් තාම නෑ 100x zoom කරන්න ඒගොල්ලොන්ගේ periscope lens එකෙන්. මේක software එකෙන් වෙන වැඩක්. එහෙම බැලුවොත් 100x කියන්නේ marketing trick එකක්. ඒගොල්ලෝ market කරගන්න use කරපු trick එකක් තමයි 100x කියන්නේ. ඕක ආපු කාලේ hype වුණාට මම නම් හිතන්නේ ගොඩක් කට්ටිය 100x පාවිච්චි කරා කියලා. ආපු කාලේ පස්සේ ඊළඟට ෆෝන් කැමරාව බලන්න ඕනේ image stabilizer ගැන. image stabilizer වර්ග දෙකක් තියෙනවා. OIS optical image stabilization, EIS electronic image stabilization. optical image stabilization කියන්නේ ඇත්තටම hardware physical part එකක් තියෙන ඔකුන්ගේ stabilization එක වෙන්න. මේක හොඳයි low light images වලටයි video capture කරගන්නයි. ඒ කියන්නේ physically stabilize වෙන ඔයගොල්ලෝ කරන වැඩේ. එතකොට electronic stabilization වැඩ කරන්නේ video වලට විතරයි. photo වලට stabilization නැහැ. එතකොට low light photos capture කරගද්දි ඔයගොල්ලොන්ට quality photo එකක් එන්නේ blur photo එකක් තමයි එන්නේ. ඒ හින්දා optical image stabilization තියෙන කැමරාව ගන්න බලන්න. දැන් අපි බලමු වීඩියෝ වලට කොහොමද ඔයගොල්ලෝ කැමරාවක් තෝරන්නේ කියලා. වීඩියෝස් වලට තෝරද්දි මම රෙකමන්ඩ් කරන්නේ 4K 60 fps, 4K 30 fps, එතකොට 1080p 60 fps වගේ හොඳයි. 8K 60 fps වගේ වැඩක් නැහැ. කියන්නේ ෆයිල් සයිස් එකත් ලොකුයි. එතකොට ඕගොල්ලොන්ට රෙන්ඩර් කරගන්න ප්‍රශ්න එනවා, එඩිට් කරගද්දි ප්‍රශ්න එනවා. එතකොට ස්ටෝරේජ් ඉෂුව එකක් තව ඕගොල්ලොන්ගේ ඔලුවට වැටෙනවා. ඒ හින්දා 8K සයිට් එක පැත්තකින් දාන්න කියලා කියනවා. ඕගොන්ට ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් ගන්න ඕන නම් අවුලක් නෑ. ඒත් අරක හොඳයි. ඒක ප්‍රමාණවත් ඕගොල්ලොන්ගේ වීඩියෝග්‍රැෆි වැඩවලට. එතකොට ස්ලෝ මෝෂන් පැත්තට යනවා නම් අනිවාර්යෙන් OIS තියෙනවද කියලා චෙක් කරන්න. තව චෙක් කරගන්න ස්ලෝ මෝෂන් වීඩියෝස් කරන්න ඉන්න කට්ටිය නම් 120 fps එකයි 240 fps එකයි තියෙනවද කියලා. එතකොට ඔයගොල්ලෝ හොඳ ස්ලෝ මෝෂන් වීඩියෝස් කැප්චර් කරගන්න. ෆිසිකල් හාඩ්වැර් පැත්තෙන් නම් ඔය ස්පෙක්ස් ටික තමයි චෙක් කරගන්න තියෙන්නේ. ඊළඟට සොෆ්ට්වෙයාර් සයිඩ් එක තමයි චෙක් කරගන්න ඕනේ ඔබගේ කැමරාවේ මොනවද එන මෝඩ්ස් කියලා. නයිට් මෝඩ් එක, එතකොට HDR මෝඩ් එක, එතකොට පෝර්ට්‍රේට් මෝඩ් එක. ඕවා තමයි ඔයගොල්ලෝගේ ෆොටෝ එක කැප්චර් කරලා ඉතුරු 150 කොටස දෙන්නේ. ඒ 150 තව ෆොටෝ එක ඔප්ටිමයිස් වෙන්නේ. ආයි කැමරාවේ AI සයිට් එකක් බලන්න. මොබයිල් ෆොටෝග්‍රැෆි වලට AI සයිට් එක අවශ්‍යයි. මං කලින් වීඩියෝ එකේ AI ගැන බැනලා තියෙනවා ඒ බියුටි ෆීචර්ස් වලට. නැතුව ඔය
ෆොටෝ ඉම්පරූව්මන්ට් ෆීචර්ස් නම් ඇත්තටම වටිනවා. ලෝ එන්ඩ් ෆෝන්ස් වලට ගොඩක් අද කාලේ software improve වෙලා AI features එක හොඳ කලබ්බයක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ ගන්න ෆෝන් එකේ AI features උයි ඔය pixel size එක වගේ ඒවත් හරියට improve වෙලා තියෙනවා. ඒ දෙකේ combination එකෙන් තමයි හොඳ output එකක් ගන්න පුළුවන්. දැන් මම quick summary එකක් දෙන්නම්. මේවා තමයි ඔයගොල්ලෝ test කරගන්න ඕනි. check box ටික ඔයගොල්ලෝ ෆෝන් එකේ කැමරා ගැන බලද්දි sensor size එක, එතකොට pixel size එක, aperture එකේ f number එක, එතකොට OIS තියෙනවද, එතකොට optical zoom, එතකොට periscope lens එකක් තියෙනවද, ඔගොල්ලෝ zoom photos ගන්නවා නම්, එතකොට video resolution එක, ඒකේ fps වගේ, එතකොට AI features, එතකොට night mode features ඒවා බලන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට තමයි spec sheet එක තියෙන්නේ. මම දැන් කලින් කියලා දුන්න සේරම ඔයගොල්ලන්ට බලලා ඔගොල්ලන් තීරණය ගන්න පුළුවන් කොහොමද ෆෝන් තෝරන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ස්පෙක් ෂීට් එක බලලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆෝන් එක තෝරගන්න පුළුවන් හරි විදියට. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා හොඳ ෆෝන් එකක් තෝරගන්න පුළුවන් අඩු ගානට ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් විතරක් තියෙන. මම හිතනවා ආයේ කට්ටිය රැවටෙන්නේ නැති වෙයි කියලා මෙගාපික්සල් වැඩි ෆෝන් වලට. එතකොට 8K resolution වගේ ෆෝන් වලට ආයි periscope lens තියෙන ෆෝන්, එතකොට macro lens තියෙන ෆෝන් වලට ආයි කට්ටිය රැවටෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. එහෙනම් කමෙන්ට් එකක් දාන්න බලන්න ඔයගොල්ලෝ දන්න ස්පෙෂල් දේවල් තියෙනවද කැමරාවක් සිලෙක්ට් කරද්දි, මොබයිල් කැමරාව. ආයි ලයික් කරලා subscribe කරලා තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනවා. එහෙනම් මම යනවා මේ ටෙක් සෙන්ටර්.